මේ වෙද්දී වෙලාව උදේ 6:00 විතර ඇති. දැන් නම් ගෙදර ඉන්නේ මං විතරයි. මට හිතුණා ගෙදර කරන්න තියෙන වැඩ ටික උදෙන්ම කරගත්තොත් හොඳයි කියලා. අපේ ගෙදර ෆ්‍රිජ් එක දැන් දවස් 2ක ඉඳන් කැඩලා තමයි තියෙන්නේ. ඒක හදන්න අද හරි හෙට හරි කවුරු හරි එනවා කිව්ව නිසා දැන් මම මේ හදන්නේ ෆ්‍රිජ් එකේ තියෙන කෑලි ටික හොඳට හොදලා අවුවේ ටිකක් වේල ගන්න. මේ දවස්වල උදේ වරුවට විතරයි ඉතින් ටිකක් හරි අවුව තියෙන්නේ, නැත්තම් දවල්ට වහින්න ගන්නවනේ. මං ස්ලැබ් එකට එන හැම වෙලේම බලන්නේ මේ පැෂන් වැලේ එක ගෙඩියක් හරි ඉදිලා තියනවද කියලා. ඔන්න ඉතින් ඉදිච්ච එක ගෙඩියක් නම් තිබ්බා. මං ඉතින් මේ ගෙඩියෙන් බීම් එකක් හදන්නම් කියලා හිතාගෙන පල්ලෙහාට ගියාට මං යනකොට අත්තම්මත් ඇවිත් හිටිය නිසා මං හිතුවා බීම් එක හදනවට වැඩිය මේ ගෙඩිය දෙකට කපලා සීන් ටිකක් දාලා කන එක ලේසියි කියලා. දැන් මම මේ හදන්නේ මේ පැෂන් ගෙඩිය දෙකට කපාගෙන සීන් ටිකක් දාලා හැන්දකුත් දාලා කන්න තමයි. ෆ්‍රිජ් එකේ ඇතුලේ තියෙන කෑලි ටික වේලුණාට පස්සේ මං ආපහු ෆ්‍රිජ් එකට ඒ ටික සෙට් කරගත්තා. ඊට පස්සේ ෆ්‍රිජ් එක ඇතුලේ තිබ්බ බඩු ටිකත් මං එහෙම අහුරගත්තා. ෆ්‍රිජ් එකේ තියෙන මේ කෑලි වගේම ෆ්‍රිජ් එකත් ආපහු හොදගත්තේ දවස් 2-3ක් ෆ්‍රිජ් එක දාලා තිබ්බේ නැති නිසා ෆ්‍රිජ් එකෙන් එන අර අමුතු සුවඳ නැති කරගන්න ඕන නිසා. එහෙම නැත්තම් ෆ්‍රිජ් එක හොඳට පිරිසිදුවට තමයි තිබ්බේ. ෆ්‍රිජ් එක මෙහෙම අස් කරගෙන පැයක් විතර ගියාට පස්සේ ෆ්‍රිජ් එක හදන්න කට්ටිය ආවා. ඊට පස්සේ ෆ්‍රිජ් එක හදවුවට පස්සේ තමයි මේ තියෙන්නේ. අම්මත් අද කලින් ගෙදර එනවයි කිව්ව නිසා මටත් ටවුන් එකේ කරගන්න වැඩ වගේක් තියෙන නිසා අම්මා එන වෙලාව අල්ලලා මාත් ටවුන් එකට ගියා. දැන් ඉතින් අපි දෙන්න මේ වැඩ ටික කරගෙන ගෙදර එන ගමන් මේ දවස්වල හයියෙන් වැස්ස නිසා අපේ ගමේ පාරේ ගස් වැටිලා බස් එහෙම වැඩ කරේ නැහැ. අපි දෙන්න ඉතින් මේ පයින්ම තමයි ගෙදර එන්නේ. අපි එද්දි නම් වැස්ස තිබ්බේ නෑ. මගක් දුර එනකොට තමයි හයියෙන්ම වහින්න පටන් ගත්තේ. දැන් ඉතින් අම්මයි මායි දෙන්නම වැස්සෙම මේ ගෙදර එනවා. ගෙදර එද්දී ලස්සන මල් ගහක් තිබ්බ පාරේ. අපි ඒකෙන් මල් අත්තකුත් කඩාගෙනම ආවා. මේ තියෙන්නේ මල් අත්ත. බලන්නකෝ මේ මල් අත්තේ ලස්සන. අපේ ගෙදර තියෙන කෑම මේසේ හිස්වට තියෙන නිසා මට හිතුණා මේක පෝච්චියකට දාලා ලස්සනට තියාගන්න. පෝච්චියක් මේ වෙලාවේ තිබ්බේ නැති නිසා මං ගෙදර තිබ්බ වීදුරු බෝතලයකට තමයි මේ ලස්සන මල් අත්ත දාගත්තේ. ඔයාලට පේනවද අපි ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා ගිහින් තිබ්බත් තාම නම් වැස්ස නම් නවතිලා නැහැ. දැන් ඉතින් මම මේ හදන්නේ ඒ මල් පොකුර මේ වීදුරු බෝතලයට දාගන්න. දැන් මාසෙකට විතර කලින් ගෙන ආපු හැංගින් පොට් වගේක් තිබ්බා ගෙදර. ඒකේ ඉතින් පැල ටිකක් හිටව ගන්න බැරි වුණා මේ දවස්වල වැස්ස නිසා. දැන් ඉතින් මම මේ හදන්නේ වැස්සෙම ඒ වලට පස් පුරවලා ගෙදරම තියෙන පැල ටිකක් හිටව ගන්න.
මේ තියෙන පස් බාල්දියත් දැන් දවස් දෙකකට කලින් තමයි ගෙනත් තියාගත්තේ මේ පැල ටික හිටවන්න ඕනේ කියලා. ඉතින් අද තමයි මේ වැඩේ කරගන්න පුළුවන් උනේ. පෝච්චි 5ක් ගත්තට අද නම් ඉතින් පැල ටික හිටව ගන්න පුළුවන් උනේ පෝච්චි 3කට විතරයි. මම මේ පැල ටික හිටව ගත්තට ඇත්තටම කිව්වොත් මම මේවල නම නම් දන්නේ නැහැ. ලස්සනම නිසා තමයි මේ ටික හිටව ගන්නේ. මේ පැල ටික අද හිටව ගත්ත නිසා පෝච්චියේ වැඩිය ලස්සනක් නම් පේන්නේ නැහැ. මම මේ පැල ටික ලොකු වුණාමත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මේ පැල ටික හදලා ඉවර වෙනකන් වැස්ස නම් පෑවුවේ නෑ. හවස් වෙද්දි තමයි වැස්ස නම් අඩු වුනේ. දැන් ඉතින් මේ හවස මම මේ හදන්නේ හිටවගත්ත පැල ටිකට වතුර ටිකක් දාගන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි.